ඉතින් ගොඩ දවසකින් මට ආස හිතුණා ඩේ ව්ලොග් එකක් ගෙන්න. අද මම ගෙදර ඉන්නේ. මම නිවාඩුවක් ගත්තා ගොඩ කාලෙකින්. ඉතින් මම කැමති ඔයාලත් එක්ක අද දවස ෂෙයා කරගන්න. දැන් මම මේ හදන්නේ මගේ ඇඳ අස් කරලා ඉන්න. ඉතින් ඉස්සර වගේ නෙමෙයි දැන් පුරුද්දක් විදිහට නැගිට ගමන්ම ඇඳ අස් කරලා ඉන්නවා. මම මොනවා හරි කන්න හරි බොන්න හරි කලින් උදේට මෙන්න මේ විදිහට මද රස්නේ උණු වතුර එකක් බීලා ඉන්නවා. මේක මම හැමදාම කරන දෙයක්. ඉතින් අපි ජීවත් වෙද්දී අපේ ජීවිතේට චූටි හොඳ පුරුදු එකතු කරගන්නවා නම් ඒක ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඊළඟට මම මගේ උදේ කෑම එක හදාගන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම එකක් මේක. මේක හදන්න උමනා වෙනවා යෝගර්ට්, ඕට්ස්, ඒ වගේම මියුස්ලි. ඒ වගේම ඔයාලට නම් මේකට කැමති පළතුරු වර්ගයක් ගන්න පුළුවන්. අද මම මේකට ඇඩ් කරගන්නේ ඉතින් ඉස්සර නම් නිවාඩු දවසට කරන්නෙම දවසම නිදාගන්න එක. ඒ වුණාට ඒ දවසත් අපරාධනේ. ඒ නිසා මම හිතුවා ප්‍රොඩක්ටිව් විදියට අපේ නිවාඩු දවසත් ගත කරන්න ඕනේ කියලා. උදේ කෑම එකෙන් පස්සේ මම මේ ගන්න මල්ටි විටමින් එකක්. ඉතින් මේක මම ළඟදි තමයි ගන්න පටන් ගත්තේ. මම ඔයාලට මේක ගැන කියන්නම් හරියටම ඒක හොඳයිද කියලා මාසයක් විතර ගිහිල්ලා. ඉතින් මං හිතුවා උදේම මම නා ගන්නවා කියලා. නාල් ඉවර වෙලා මම ස්කින් කෙයා කරන්න තමයි මේ හදන්නේ. ඉතින් ලොකු ස්කින් කෙයා රූටින් එකක් ෆලෝ කරන්නේ නැහැ මම. සාමාන්‍ය පොඩි දේවල් තමයි මගේ ස්කින් කෙයා රූටින් එකට ඇඩ් වෙන්නේ. ඉතින් මේ ෆැස්ලින් ජෙල් එක ගැන මම ඔයාලට ගොඩාක් වීඩියෝස් වල කියලා තියෙනවා. මේක ලිප් බාම් එකක් විදිහට හොඳයි. ඒ වගේම ඔයාලට පුළුවන් නම් ඔයා නිදා ගන්න කලින් මේකෙන් පොඩ්ඩක් මූණේ ඇප්ලයි කරලා හොඳට මූණ මසාජ් කරන්න. ඒකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ ඔරල්ගා ලෝෂන් එක. දැන් මම මේක ගොඩාක් කාලෙ ඉඳන් පාවිච්චි කරන්නේ. මේකෙන් ඒ කියන්නේ ඔයා හිතනකොට ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා. ඔයා මේක ගාන පළවෙනි පාරින්ම ඔයාට හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාගේ අත් කකුල් වල කොරළ වගේ ඒ වගේම ගොඩාක් ඩ්‍රයි ගතිය තියෙනවා නම් අනිවාර්යෙන්ම try කරලා බලන්න. මේක ගෑවහම පොඩි ඇලෙන ගතියක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. මේක ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. මම ගොඩාක් ආස කරන දෙයක් තමයි ගෙදර ඉන්නවා නම් ගෙදර ඒ වගේම මම වැඩ කරන තැන ඉන්නවා නම් මේ විදිහට හොඳට හඳුන් කුරු පත්තු කරලා සුවඳට තියන්න. ඒක මම ගොඩාම ආස දෙයක්. නිසා මම අද උදේම මේ විදිහට හඳුන් කුරු දෙකකුත් පත්තු කරලා ඉවර වෙලා මේ විදිහට දුම් ඇල්ලුවා. මෙන්න මෙහෙම දවස පටන් ගත්තාම අර පොඩි කාම් වයිබ් එකක් වගේ තියෙනවනේ. ඉතින් ඒ ගතියට මං හරියම ආසයි. ඊළඟට මම මේ දවල්ට කන්න හදන්නේ ගාලික් රයිස් එකක්. ඉතින් මම ගොඩක්ම ආසයි මේ විදිහට ගාලික් රයිස් හදලා කන්න. ඉතින් මම ගෙදර ඉන්නවා නම් එක්ක අම්මා හදලා දෙනවා නැත්නම් මම තනියෙන් මේ විදිහට හදලා කනවා. ඉතින් අද අපේ ගෙදර තියෙන්නේ රතුපත් නිසා මම මේකට දාගත්තේ රතුපත්. ඉතින් සුදුපත් දාගත්තාම තමයි මේක ගොඩක්ම රහ. ඉතින් ළමයි දැන් නම් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතුවා මට අච්චාරු කන්න ඕන ක්‍රේවිං එකක් ආවා. ඒ නිසා ගෙදර ඇම්බ්‍රෙල්ලා විතරයි තිබ්බේ. මම ඇම්බ්‍රෙල්ලා වලින් අච්චාරු එකක් මේ විදිහට හදාගත්තා. මම හිතනවා ඔයාලත් ගොඩක් අය අච්චාරු කන්න ආස ඇති කියලා. ඉතින් මේකට ටිකක් සැරනම් පොඩ්ඩක් වැඩි වුණා. ඒ වුණාට රහයි පවුලක් නැහැ. ෆේස් මාස්ක් එකක් මොනවාම හරි ෆේස් පැක් එකක් දානවා නම් මම කැමති ඒක හවසට එහෙම නැත්නම් නිදා ගන්න කලින් මූණට ඇප්ලයි කරන්න. මොකද ඒ ටයිම් එකට දැන් අපි මූණ ක්ලීන් කරලා හොඳට ෆේස් පැක් එකක් දැම්මට පස්සේ අපේ මූණට ඩැමේජ් එක අඩුයි. ඒ කියන්නේ වටේ පිටේ රස්නේ අඩුයි, දූවිල්ල අඩුයි. ඒ නිසා ඔයාලා ෆේස් පැක් එකක්, ෆේස් මාස්ක් එකක් දානවා නම් පුළුවන් නම් ඔයා නිදා ගන්න යන්න කලින් ඒක try කරලා බලන්න. ෆස්ට් ටයිම් තමයි මෙන්න මේ විදිහට අර කහ අරගෙන ඒක ටිකක් බැදලා කළු පාටට වෙනකම් බැදලා ඉවර වෙලා ෆේස් පැක් එක try කරේ. ඉතින් මම ඔයාලට තව දෙපාරක් විතර මේක try කරලා බලලා කියන්නම්. හැබැයි මට හිතෙන විදිහට මේක හොඳයි. පළවෙනි පාරින්ම ඇත්තටම හොඳයි කියලා හිතුණා. තව දෙපාරක් විතර මං හිතන් ඉන්නවා මේක try කරලා බලන්න. ඉතින් මම මේකට කහ එක මීකිරි එකතු කරලා තමයි අද ෆේස් පැක් එක හදාගන්නේ. ඔයාට කැමති නම් කර්ඩ් වෙනුවට යෝගර්ට් ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් එහෙමත් නැත්නම් ඔයාට තියෙන ගොඩාක් ඔයිලි ස්කින් එකක් නම් රෝස් වෝටර් මී පැණි එකතු කරලා මේ ෆේස් පැක් එක හදාගන්න.